කිව්වා බයිබලය පල්ලියේ පන්සලේ කියනවා වගේ කියලා. ගරු නියෝජක කතානායකතුමනි, ජනතාව වෙනුවෙන් අපිට ඇති වෙලා තියෙන තත්ත්වය අනුව ධම්මපදයත්, බයිබලයත්, අල් කුරානයත්, භගවත් ගීතාවත් මේ ඔක්කොම එකට කියන්න වෙලා තියෙනවා. ඊසරට තිබුණා කඩුවක්, ඒකට තල දෙකක් තිබිලා තියෙනවා. අනුර දිසානායකටත් තියෙනවා කඩුවක්, හැබැයි තල තුනක්. අයවැය ඇතුළේ තියෙන රටේ ජනතාවගේ සිහිනය. ඒ සිහිනය ඇතුළේ තරුණයන්ට රැකියාව දෙන්න අපිට සිහිනයක් තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අයවැය විවාදයේ යන අවස්ථාවේ මම කැමතියි මීට පෙර පැවති තීරණාත්මක අයවැය තුනක් සම්බන්ධයෙන් කරුණු මතු කරන්න. 1970 ආචාර්ය එන්.එම්. පෙරේරා තමන්ගේ අයවැය කතාව ඉදිරිපත් කරන අතරේ ඔහු මෙහෙම කියනවා. In repudiating and rejecting the policies followed by the UNPFP government, the country has endorsed the program of the United Front of the Sri Lanka Freedom Party and the Lanka Samasamaja Party and the Communist Party. That program lays the foundation for the building up of a socialist society. It assumes as its thesis that a developing country cannot leave development at the mercy of the interplay of forces which are motivated solely by the profit instinct. It recognizes at this juncture that private enterprise has a part to play in building up the exploiting the resources of the country, but the leading part must be in the hand of the public sector. ඒ වගේම 1978 රොනි ඩිමෙල් අමාත්‍යවරයා මෙන්න මෙහෙම කියනවා. මුදල් අමාත්‍යවරයා වශයෙන් මගේ කාර්ය දුෂ්කර එකකි. එපමණක් නොව කරුණු දෙකක් නිසා මේ වර්ෂයේදී මාගේ කාර්ය තවදුරටත් දුෂ්කර වී ඇත. එනම් සිරිම බණ්ඩාරනායක ආණ්ඩුව විසින් විනාශයට පත් කරන ලද අපේ වර්තමාන ආර්ථිකයේ වහා පුනරුත්ථාපනය කිරීම සහ පණ ගැන්වීමේ අවශ්‍යතාව. දෙක, ආර්ථික වෘද්ධිය හා සංවර්ධනය සඳහා අවශ්‍ය පදනමක් වශයෙන් මෙරට නිදහස් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව. ඊට පස්සේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2025 අයවැයේ මුදල් අමාත්‍ය ආනන්ද දිසානායක මෙහෙම කියනවා. සියලු පුරවැසියන්ට ආර්ථික ක්‍රියාවලියට සහභාගී වේ හැකි පරිදි අවස්ථා වැඩි දියුණු කර එහි ප්‍රතිඵල සමාජයේ සෑම ස්තරයකටම සාධාරණ ලෙස ලබාගත හැකි අයුරින් ආර්ථික වර්ධනය සිදු විය යුතුය. සමාජයේ සියලු සමාජිකයන්ගේ ජීවිත නගා සිටුවීමේ මාධ්‍යයක් මිස ආර්ථික වර්ධනය හුදෙක් ආර්ථික ක්‍රියාවලිය ප්‍රසාරණයට පමණක් සීමා වේ නම් සමාජයට ඉන් නැත්තේ කුඩා ප්‍රයෝජනයක් පමණි. දශක කිහිපයක් තිස්සේ ආර්ථික ක්‍රියාකාරකම් සහ ආර්ථික ප්‍රතිලාභ සංකේන්ද්‍රණය වී තිබෙන්නේ සුළු පිරිසක් අතරයි. මෑත කාලීනයේ නම් 2019 කුටුම්බ ආදායම් හා වියදම් සමීක්ෂණය අනුව ඉහළම ආදායම්ලාභී කුටුම්බ 20%ක් සමස්ත ගෘහස්ත වියදම් වලින් 47%ක් සිදු කරනු ලබයි. එනම් එමෙන්ම 2023 වසරට අදාළව දළදේශීය නිෂ්පාදනයෙන් 44%ක් සඳහා දායකත්වයේ තිබෙන්නේ බස්නාහිර පළාතයි. ඒ අනුව අපට ඉදිරියට යාමට ආර්ථිකයේ අවස්ථා වඩාත් සාධාරණව බෙදී යන ආර්ථිකයේ විශාල ප්‍රජාතන්ත්‍රීයකරණයක් අවශ්‍ය වෙනවා. පොදු ජන අරගලය සහ පසුගිය වසරේ පැවති මැතිවරණවලදී ජනතාව තම දේශපාලන අයිතීන් තහවුරු කරගත්තා. දැන් අත්‍යවශ්‍ය වී තිබෙන්නේ ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම්ද තහවුරු කිරීමයි. මෙම අයවැයේ දර්ශනය වන්නේ එයයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අයවැය තුන අවස්ථා තුනක ඉදිරිපත් කරන්නේ රටේ දේශපාලනයේ ආර්ථිකයේ බරපතල වෙනස්කම් සිද්ධ වෙන අවස්ථාවලදී. 1970, 1977, දැන් 2025. අපි මේ අයවැය හරහා බලාපොරොත්තු වෙනවා 5% ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්න, ළඟා කරගන්න. ඒ වෙනුවෙන් නිෂ්පාදන කර්මාන්ත සේවා සඳහා වර්ධනයක් අත් කරගන්න ඕනේ අපි. ඒ වෙනුවෙන් අපි රාජ්‍ය ආයෝජන සහ පෞද්ගලික ආයෝජන කැඳවලා තියෙනවා මේ වැඩේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, උදාහරණයක් විදිහට ගත්තොත් කෘෂි කර්මය ඵලදායීතාවයේ ඉහළ නැංවීම සඳහා අපි පර්යේෂණ ඒ වගේම නව වී ප්‍රභේද වගේ දේවල් වෙනුවෙන් ආයෝජනය කරන්න, ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න කටයුතු කරලා තියෙනවා. දේශීය ඉල්ලුම ඒ හරහා ඉහළ දැමීමටත්, ඒ වගේම අපනයන වෙළඳ පොලේ කොටසක් අත්පත් කර ගැනීමටත් අපිට ඒ හරහා පුළුවන් වෙනවා. ගරු කතානායකතුමනි, ප්‍රධාන රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති අතර මේ සඳහා මේ වර්ෂයේ මුදල් වෙන් කළා තියෙනවා. ආහාර සුරක්ෂිතතාව සහ තාක්ෂණය සඳහා විශේෂ වැඩසටහන, ආහාර සුරක්ෂිතතාව සහ සහතික කිරීම අරමුණු කරගත් ක්‍රියාකාරකම් සඳහා සහාය වීම, නිශ්චිත භෝගවල ඵලදායීතාව හා නිෂ්පාදනය වැඩි කිරීම, කෘෂිකාර්මික කර්මාන්ත ප්‍රවර්ධනය හා ව්‍යවසායකත්වයේ සංවර්ධනය, ජලය හා පාංශු පෝෂක කළමනාකරණය, භෝග ආරක්ෂාව, ව්‍යවසායකත්ව සංවර්ධනය. මේක ඉතාමත් වැදගත් ලෙස අපි මැදිහත් වෙන අංගයක්, ව්‍යවසායක සංවර්ධනය. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊළඟ කාරණය තමයි අපේ රාජ්‍ය සේවයට මේ අයවැය හරහා අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ? අපි බලාපොරොත්තු වෙනවා කාර්යක්ෂමතාව, විනිවිද භාවය, ඒ වගේම වගකීම. ඒ හරහා සේවා සැපයීමේ ගුණාත්මක වර්ධනයක් අපි අත්පත් කරගන්න බලාපොරොත්තු වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ තුලින් අපි මහජන විශ්වාසය ගොඩනැගීමත්, ඒ මහජන විශ්වාසය ගොඩනැගීම තුලින් නැවතත් සේවාංශයේ වර්ධනයක් අත්පත් කර ගැනීමත් අපි බලාපොරොත්තු වෙනවා.
ඒ තමයි මේ අයවැය මේ වැය එළඹුම අයවැය තල්ලු කරන් යන්නේ මෙතනට ආර්ථිකය. ඒ තුලින් ඊළඟට මොකද්ද වෙන්නේ? ඊළඟට සේවා වියුක්තිය අවම වෙන දිශාවට අපිට පුළුවන්කම ලැබෙනවා අපේ ආර්ථිකය අරන් යන්න. ඒ නිසා එක පැත්තකින් නිෂ්පාදනයට සහාය දෙන ගමන් නිෂ්පාදනය ප්‍රවර්ධනය කරන ගමන් අනිත් පැත්තෙන් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අපි බලාපොරොත්තු වෙනවා මේ අයවැය තුලින්. සමික ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන තැනට අපි ගෙනල්ලා තියෙනවා. ඊළඟට ගරු කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි මේක ඊටාම පැහැදිලිව පේන තැනක් තමයි ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් ඩිජිටල් පරිවර්තනය සම්බන්ධයෙන් අපේ එළඹුම. අමාත්‍යාංශයට ගාණක් වෙන් කළා නිකන් ඉන්නේ නැතුව සාමාන්‍යයෙන් අමාත්‍යාංශයට වෙන් කළා ඒ වැඩේ කරගෙන යන්න ඉඩ හදනවා වෙනුවට මේක අපි ශේෂ්ත්‍ර 12ක් ඇතුලේ ආර්ථික අයවැය වෙන් කරද්දී ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් පැත්තට අපි රුපියල් බිලියන 21.8ක් වෙන් කරලා තියෙනවා. අමාත්‍යාංශයට 7.1යි. නමුත් අමාත්‍යාංශ වලට 17 ඉතුරු අමාත්‍යාංශ වලට 14.7ක් වෙන් කරලා තියෙනවා මේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට. ඒ හරහා තමයි මේ කාර්යක්ෂමතාව වගවීම අපි වැඩි කරගන්න උත්සාහ කරන්නේ. ඒ වගේම අරු නියෝජ්‍ය කතානායකතුමනි අනිත් පැත්තෙන් මේ නිෂ්පාදනය කරාට වැඩක් නැහැ ජනතාවගේ ක්‍රය ශක්තිය වැඩි වෙන්නේ නැත්තම්. මිලදී ගැනීමේ හැකියාව වැඩි වෙන්නේ නැත්තම්. ඒ නිසා තමයි රාජ්‍යාංශයේ අපි වැඩි කරලා තියෙන්නේ. ඒ වගේම පෞද්ගලික අංශයට අවම වැටුප නීතිය ඒ මගින් අවම වැටුප වැඩි කරලා තියෙන්නේ. ඒ නිසා නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුලේ භාණ්ඩ හා සේවා වෙළඳපොළට එනකොට ඒ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව වැඩි කරන්න ක්‍රය ශක්තිය වැඩි කරන්න අපි ජනතාවගේ වැඩි කරලා තියෙනවා. ඊට පස්සේ ගරු සභාපති ගරු මණි මම කැමතියි මේ වෙලාවේ මතක් කරන්න මේ කාරණේ මේක තමයි අපේ ෆන්ඩමෙන්ටලි අපේ වෙනස. අර පහුගිය අයවැය තුන ඇතුලේ මම පුටා ගත්තේ මේ තමයි වෙනස. But Honorable Harsha could not recognize it. He was saying that we were in the mix up. We were in the mix up. ඔව් කිව්වා බයිබලය පල්ලියේ පන්සලේ කියනවා වගේ කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ජනතාව වෙනුවෙන් අපිට ඇති වෙලා තියෙන තත්ත්වය අනුව ධම්මපදයත් බයිබලයත් අල් කුරානයත් භගවත් ගීතාවත් මේ ඔක්කොම එකට කියන්න වෙලා තියෙනවා. ඒ නිසා ජනතාව වෙනුවෙන් අපි සූදානම් ජනතාවගේ ආර්ථික ප්‍රජාතන්ත්‍රීකරණය කරන මූල ධර්මයේ වෙනුවෙන් මේ ඔක්කොම එකට කියන්න ඕන නම් එකට කියන්න සූදානම්. ඒ නිසා ඒකේ තර්කයක් නැහැ අපිට. ගරු නියෝජ්‍ය කතානායකතුමනි සීසර්ට තිබුණා කඩුවක් ඒකට තල දෙකක් තිබිලා තියෙනවා. ඒ තලවල ගහලා තිබිලා තියෙනවා අකුරු පේලි දෙකක්. එක තලයක one to defend අනිත් තලයේ one to defeat. අනුර දිසානායකටත් තියෙනවා කඩුවක් හැබැයි තල තුනක්. එකක් one to defend අනිත් එක one to defeat තුන්වෙනි තලයේ one to develop. ඒ නිසා තල තුනක ශේෂ තුනක ඔහුගේ න්‍යායවැය වැඩ කරනවා. සටන් කරනවා. පෙනී ඉන්නවා. කරුණියෝච කතානායකතුමනි මම අවසාන වශයෙන් මතු කරන්න කැමතියි මේ අයවැය ඇතුලේ තියෙන අපේ සිහිනය. මේ අයවැය ඇතුලේ තියෙන අවුරුදු Honorable Chandi Mehetialachi, you have 2 minutes. මේ අයවැය ඇතුලේ තියෙන අපේ සිහිනය මේ අයවැය ඇතුලේ තියෙන රටේ ජනතාවගේ සිහිනය. ඒ සිහිනය ඇතුලේ තරුණයන්ට රැකියාව දෙන්න අපිට සිහිනයක් තියෙනවා. ඒ අයවැය ඇතුලේ අලුත් ව්‍යාපාර ගොඩනගා ගන්න අපිට සිහිනයක් තියෙනවා. ලෙඩ නැති මිනිස්සු හදන්න අපිට සිහිනයක් තියෙනවා. හැම දරුවෙක්ටම අධ්‍යාපන අයිතිය තහවුරු කරන්න සිහිනයක් තියෙනවා. පොහොසත් මිනිස්සු ඉන්න රටක් හදන්න අපිට සිහිනයක් තියෙනවා. ලස්සන ජීවිතයක් හැම කෙනාටම දෙන්න අපිට සිහිනයක් තියෙනවා. මව්බිමේ සිහිනය ඒක. අපේ සිහිනය මව්බිමේ සිහිනය ඒක. ඒ නිසා මේක යට කරන්න බැරි, පරද්දන්න බැරි සිහිනයක් අපි ඒක යථාර්ථයක් බවට පත් කරනවා. අපි ඒක යථාර්ථයක් බවට පත් කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි පල්හොරු මැද්දේ තියලා කල්වාරිය කන්ද මුදුනේදී කුරුස යන ගහද්දී ජේසුතුමන්ව උන්වහන්සේ කියනවා පියාණෙනි ඕන් කුමක් කරන්නේ දැයි නොදන්නාසේ ඒක කමාවුව මැනවි කියලා. අද දියවන්නාව මැද්දේ තියලා අනුර දිසානායක ජනාධිපතිවරයාව පල්හොරු කුරුස යන ගහන්න හදනකොට අපිට කියන්න තියෙන්නේ ජනතාවනි ඕන් කුමක් කරන්නේ දැයි නොදන්නාසේ ඒක කමාවුව මැනවි කියලා. ඒ නිසා අපි ජයග්‍රහණය තෙක් මේ අයවැය හරහා මාතෘ භූමිය ඔසවා තබන ක්‍රියාවලිය ඉහළට අරගෙන යන්න ඔසවා තබන්න කටයුතු කරනවා. ඒ නිසා මේ අයවැය කියන්නේ අපේ සිහිනය, ජනතාවගේ සිහිනය, මාතෘ භූමියේ සිහිනය. ඒ සිහිනය දිනවල මිසක් ආපහු හැරෙන්නේ නැහැ කියන කාරණය මතක් කරන්න ඕනේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි. බොහොම සුදුසු.